හෙලෝ කට්ටිය කොහොමද ඔයාලට ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද මේ පාර O-level නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඇත්තටම මේක මේ පාර O-level නංගිලා මල්ලිලාට තියෙන ප්‍රශ්නයක්. ඉතින් දැන් O-level වලට තව දවස් 6යි හරියටම තියෙන්නේ. ඉතින් ඒ දවස් 6 ඇතිද කියලා ගොඩක් අයට මාරු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ දවස් 6 වැඩ කරලා මට පුළුවන් ද මගේ O-level result එක වෙනස් කරගන්න නැත්නම් O-level ගොඩ දාගන්න පාස් වෙන්න පුළුවන් ද කියලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම දැන් මේ පාර O-level වලට තව දවස් 6යි තියෙන්නේ. ඉතින් මේ දවස් 6 අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. අනිවාර්යෙන් B මට්ටමේ ඉන්න ළමෙක්ට උනත් ඒකක් දාන්න පුළුවන්. මම කියන්නේ නෑ බෑ කියලා. මොකද අනිවාර්යෙන් පුළුවන්. දැන් දවස් 6යිනේ තියෙන්නේ. දවස් 6 අපි අපේ උපරිමෙන් මැරීගෙන හරි අපේ ගේම ගහන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරොත් අනිවාර්යෙන් ඔයාලට ඔයාලගේ O-level result එක වෙනස් කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. බැරි නෑ කාටවත් බැරි නෑ මම කියන්නේ කාටවත්ම බැරි නෑ හැමෝටම පුළුවන්. මේ ඔයාලා හිතට ගන්න මම මේක කොහොම හරි කරනවා මම O-level විභාගේ කොහොම හරි පාස් වෙනවා මම කොහොම හරි ඒ 9ක් ගන්නවා ඒ 5ක් ගන්නවා ඒ 6ක් ගන්නවා අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ඒ දේ කරන්න. ඔයාලට අනිවාර්යෙන් O-level දැන් මේ බිඳුවේ මට්ටමේ හිටියත් දැන් කෙනෙක් ඇති ළමෙක් එක් නංගිය මල්ලියෙක් ඇති කිසිම වැඩක් කරන්නේ නැතුව තාම බිඳුවේ මට්ටමේ ඉන්නේ. බිඳුවේ මට්ටමේ හිටියත් පුළුවන් මේ දවස් 6 මහන්සි වුණොත් ඔයාලට අනිවාර්යෙන් O-level පාස් වෙන්න පුළුවන්. ඔයාලා හිතන්නේ මම O-level පාස් වුණොත් තමයි මට A-level කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා කොහොම හරි A-level කරන්න ඕනි. O-level ඒක නිසා ඉස්සෙල්ලම පාස් වෙන්න බලන්න. ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. කවුරුත් අතාරින්න එපා. ළමයි ඔයාලා අතාරින්න එපා. මොකද දවස් 6ක් කියන්නේ හොඳටම ඇති. මං කියන්නේ හොඳටම ඇති. වැඩිත් එක්ක ඒ කියන්නේ වැඩිත් එක කියන්නේ ඔයාලට උපරිමයෙන් ඔයාලා වැඩි නැහැ. ඇත්තටම දවස් 6 කියන්නේ මදි. කෙනෙක්ට කියන්න පුළුවන් අපෝ දවස් 6 වැඩ කළා මට නම් බෑ කියලා. ඒ වුණාට බෑ කියලා අතාරින්න එපා. පුළුවන් අනිවාර්යෙන් දවස් 6ට විෂයන් 6ක් අපි බෙදලා එක දවසකට එක විෂය ගන්න බෙදුවොත් විෂයන් 6ක් කොහොම හරි ගොඩ දාගන්න පුළුවන්. ඉතුරු විෂයන් 3 ඊට කලින් දවසේ හරි වැඩ කළා කොහොම හරි B මට්ටමකට හරි යන්න අපිට අනිවාර්යෙන් පුළුවන්. මේ දවස් 6 උපරිම මහන්සියෙන් උපරිම කැපවීමෙන් වැඩ කරන්න. කොටිම කිව්වොත් මැරීගෙන වැඩ කරන්න. මේ දවස් 6 වල මේ දවස් 6 ඇතුළත කරන දෙයක් තමයි O-level exam එකට කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ටිකේ කරපු වැඩවල ප්‍රතිඵලය තමයි අපි O-level exam එකෙන් මේ ගන්න result එක. දැන් result එන දවසට ඔයාලට කවුරුත් නැහැ. ඔයාලා විතරයි ඉන්නේ. තමන්ට තමන් විතරයි. ඒක මතක තියාගන්න. ඒක නිසා අතාරින්න එපා. කවුරුත් අතාරින්න එපා. exam එක අතාරින්න එපා. කොහොම හරි උපරිමම වැඩ කරන්න. සමහර නංගිලා මයිලා මට මැසේජ් එකක් දාලා කිව්වා මේ අහලා තිබ්බා මේ අක්කේ කොහොමද මම වැඩ කරන්නේ කොහොමද මම ඉංග්‍රීසි කොට දාගන්න මට ඉංග්‍රීසි වලට ලකුණු අඩුයි ගණන් වලට ලකුණු අඩුයි මම මේ ටිකේ වැඩ කළා කොහොමද මම කොට දාගන්නේ මොකක්ද මම කරන්න ඕන මට ඒ 9ක් ගන්න ඕන අක්කේ මට හිතා ගන්න බෑ ගොඩාක් ප්‍රශ්න ගොඩාක් අයට ගොඩාක් නංගිලා මල්ලිලාට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට මම කියන්නේ මම දෙන උත්තරය තමයි ඔයාලට ඔයාලගේ උපරිමයෙන්ම වැඩ කරන්න
එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දිනනවා. ඔයාලා O level exam නෙවෙයි ඊළඟට A level එනවා. A level exam එක උනත් ඉස්සරහට තියෙන ඕනම විභාගයක් දිනන්න නම් ඔයාලගේ හිත හයිය වෙන්න ඕනේ. හිත හයිය කරගන්න අතාරින්න එපා. මං කියන්නේ අතාරින්න එපා. දැන් සමහර නංගිල මල්ලිලා මේ අතාරිනවා. මට විභාග කරන්න බෑ අක්කේ මට කාලෙ මදි මට පාඩම් කරන්න උනේ නැහැ. මම ඊළඟ පාර කරනවා. මට මේ පාර නම් කරගන්න බැරි වෙයි. මම මොකද්ද කරන්නේ මං අතාරිනවා කියලා අතාරිනවා. එහෙම අතාරින්න එපා එක්සෑම් එක කවුරුත්ම අතාරින්න එපා නේන අතාරින්න එපා. ඔයාලා හිතට හයිය ගන්න මේ දවස් 6 මං උපරිමයෙන්ම වැඩ කරනවා. ටයිම් ටේබල් එකක් හදාගන්න. උදේ 5ට නැගිටලා රෑ 11 වෙනකම් පාඩම් කරත් ප්‍රශ්නයක් නැහැ දැන්. මං කියන්නේ නිදා ගන්න නැතුව පාඩම් කරන්න එපා. නිදා ගන්න ඕනේ අපිට නිින්ද නැතුව. ඊට පස්සේ එක්සෑම් එක දවසට ගිහිල්ලා අපි කරපු ටිකෙනුත් වැඩක් නැති වෙනවා. එක්සෑම් දවසට අපිට කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා නිදි මරන්න නිදි මරුවට කමන්නේ. නිදා ගන්න ඕනි. ටිකක් නිදා ගන්න ඕනි. නිින්ද අවශ්‍යයි. මොකද එක්සෑම් එක දවසට ඊට පස්සේ නිදිමතයි හරියට ලියා ගන්න බෑ. ඔළුව රිදෙනවා. එක එක ප්‍රශ්න. ඊට පස්සේ මේ ටිකේ කරපු වැඩ කිසිම දෙයක් මේ වැඩක් නැති වෙනවා. එක්සෑම් එකේදී ඒ දේ අපිට කරගන්න බැරි වුණොත් ඒක නිසා මේ දවස් ටිකේ මහන්සි වෙන එකෙන් වැඩක් නැති වෙනවා. ඒක නිසා මම ඔයාලට කියන්නේ වැඩ කරන්න උපරිමයෙන් වැඩ කරන්න ටයිම් ටේබල් එකක් හදාගන්න. ඇත්තටම මේ දවස් 6යිනේ දවස් 6ට ටයිම් ටේබල් එක හදාගන්න එක ඇත්තටම ලේසි. ඊට පස්සේ එක්සෑම් දවස් ටිකටත් ඔයාලා එක්සෑම් ලියලා ඇවිල්ලා පාඩම් කරන්න ඕනි. ඒකට වෙනම ටයිම් ටේබල් එහෙම ටයිම් ටේබල් එකක් හදාගන්න. හෙට බදාදා හෙට ඉඳන්ම පටන් ගන්න. හෙට බදාදට බුද්ධාගම, බ්‍රහස්පතින්දට ඉංග්‍රීසි, සිකුරාදට ගණන්, සෙනසුරාදට ඉතිහාසෙ, ඊට පස්සේ ඉරිදට සිංහල, ඊට පස්සේ සවුදට ඔයාලගේ විෂයන් තියෙන විද්‍යාව, ඊට පස්සේ භූගෝලය කරන විෂයන් අනුව ඒ දවස් 6 හරියට බෙදා ගන්න. ඊට පස්සේ දැන් ඉංග්‍රීසි වලට දවසක් වෙන් කරන්න ඕනේ නැහැනේ. ඇත්තටම ඉංග්‍රීසි වල ලොකු දේවල් බලා ගන්න නැහැ. පේපර් දෙකක් කරලා යන්න එක්සෑම් එක දවසට කලින් දවසේ මම මේ ඉංග්‍රීසි වලට වැඩිපුර කියන්නේ මම ඉංග්‍රීසි වලට ඔයාලට උදව් කරනවානේ මගේ channel එකෙන්. ඒක නිසා මේ පේපර්ස් කරන්න හැම සබ්ජෙක්ට් එකකටම ඔයාලා පේපර් එකක් කරන්න නැතුව යන්න එපා. අනිවාර්යෙන් O level exam එකට කලින් පේපර් කරන්න. මේ දවස් 6 කොහොම හරි පේපර් කරලා යන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ඇති කාලේ බිඳුවේ මට්ටමේ හිටියත් ඔයාලා වැඩක් කරන්න නැතුව හිඳියත් මේ දවස් 6 උපරිමයෙන්ම වැඩ කරන්න ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. නංගි මල්ලි අනේ ඇත්තටම මං කියන්නේ අනිවාර්යෙන් පුළුවන්. ඔයාලා අතහරින්න එපා. හිතට හයිය ගන්න මට පුළුවන් කියලා ඔයාලා කොහොම හරි මේක කරනවා කියලා හිතන්න. එතකොට අනිවාර්යෙන් පුළුවන්. ඔයාලට දැන් කට්ටිය එක ඒවා කියයි මේ දවස් 6 මොන වැඩක්ද කරන්න හැකි උඹට පුළුවන්ද කරන්න කියලා කියයි. ඒ කිසිම දෙයක් අහන්න එපා. කවුරු මොනවා කිව්වත් ඒව ගණන් ගන්න එපා. ඔයාලට පුළුවන් කියලා විශ්වාසයෙන් ඔයාලට පුළුවන් කියලා හිතාගෙන ඔයාලගේම ගහන්න පටන් ගන්න. අද ඉඳන් හරි පටන් ගන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් පුළුවන් O level exam එක ෆේල් වෙන්නේ නැතුව පාස් කරගන්න. අනිවාර්යෙන් හැමෝටම පුළුවන්. මේ දවස් 6 උපරිමයෙන්ම වැඩ කරන්න. කවුරු මොනෝ කිව්වත් ඔයාට සමහරු බැහැයි කියලා කියයි. ඒ බැහැයි කියපු අයට පෙන්නන්න. O level exam එක හොඳටම කරලා ඔයාලා පෙන්නන්න. රිසල්ට් එන දවසට හොඳ රිසල්ට් එකක් අරගෙන යාලට පෙන්නන්න. මම මේක කරා කියලා ඔයාලට එතකොට හයියම කියන්න පුළුවන්. ඔයාලා ඒක O level exam එක හොඳටම කරොත් ඔයාට නංගියෙක් මල්ලියෙක් ඉන්නවනම් එයාලා වුණත් බලලා
මගේ අයියා පාස් හොඳට O level, මගේ අක්කා පාස්. මමත් කොහොම හරි O level exam එක හොඳට පාස් වෙන්න ඕන. මම මේ විෂය A level වලට කරන්න ඕනි. ඒක නිසා මම කොහොම හරි O level හොඳට පාස් වෙන්න ඕනි කියලා හිතලා නම් ඔයාගේ නංගි මල්ලිත් එතකොට ඔයා දිහා බලලා O level exam එකට ready වෙයි. ඒක නිසා ඔයාලා අතාරින්න එපා exam එක. කවුරුත් අතාරින්න එපා. බැරි නෑ. ළමයි ඔයාලට පුළුවන් අනිවාර්යෙන්. ඔයාලා කොහොම හරි මේ ගේම ගහන්න ඕනි. මේ දවස් 6 උපරිමයෙන්ම වැඩ කරන්න. උපරිමයෙන්ම වැඩ කරන්න. මම ඉස්සරහට මම ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකට අදාළව මම ඔයාලට උදව් කරනවා මේ channel එකේ. ඒවත් බලන්න ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකත් ගොඩ දාගන්න. අනිත් සබ්ජෙක්ට් උත් අතාරින්න එපා. ඒවටත් කොහොම හරි ගේම ගහන්න. ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. කවුරුත් අතාරින්න එපා. ඔයාලට බැරි නැහැ. අනිවාර්යෙන් පුළුවන්. අද ඉඳන් හිතට ගන්න. මම කොහොම හරි O level exam එක ගොඩ දාගන්නවාමයි කියලා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. එහෙනම් මම ඔක කියන්න මේක කියන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලා අතාරින්න එපා exam එක. හොඳටම exam එක කරන්න ඕනි. මේ දවස් 6 උපරිමයෙන්ම වැඩ කරන්න. දවස් 6 උපරිමයෙන්ම ඵලදායීව වැඩ කරන්න. ටයිම් ටේබල් එකක් හදාගන්න. එහෙනම් බයි හැමෝටම උත්සාහයි වැඩ කරන්න මහන්සි වෙන්න.